Minasan wahai gozaimasu. Konde tawul මේ නාලා ෂර්ට් එක ඇත්තා කොණ්ඩේ තෙත හින්දින්නේ නැහැ. කොණ්ඩේ වැඩි හින්දා මේ පොඩි ගමනක් යන්න කතා කරුවා. මේ උදේම කතා කරුවේ. ඊයේ රෑ කතා වෙලා තියෙන සෙට් එක අද උදේ කතා කරුවේ 9 විතර. දැන් වෙලාව කීයද? 9:35යි වෙලාව. මේ 10ට ට්‍රේන් එක තියෙන්නේ. ඉතින් පන්සලක් බාන්න නරීටවල තියෙන නරීටසාන් මේ ෂින් ෂෝජි මං හරිවෙන්න ඕන නම නරීටසාන් ෂින් ෂෝජි කියන පන්සල බලන්ඩ යන්ද කියලා. ඉතින් අතිය සල්ලිත් නෑ එකින් හොම බෑංකේට කියල සල්ලිත් අරගෙන ඒම ස්ටේෂන් එකට ගිල්ල කෝච්චේ යන්ඩ ඒනා යමට කොන්ඩ මෙහෙම තව යන්ඩනි චුට්ටක් වෙල්ලක දැන් අපි හරි බොයිස් ආවා නරීටවල්ට කට්ටියට බඩගිනීලු. ඉකින් අපි මැග්ගකට යනවා පොඩ්ඩක් කණ්ඩ ඇවිදින්න කලින් යන්න කලින් මොන දේ කරන්නත් කලින් කාලා බීලා ඉන්න බෑ. හොඳ අපි මැග්ගකට යනවා කණ්ඩ. බඩගිනි උදේට කන්න හම්බුන්නේ නැහැ. මේ කොල්ල සෙට් එක මට කතා කරුවෙත් යන්න ඕන වෙන්න තියලානේ. මට කන්න හම්බුනේත් නැහැ. ඒකෙන්ද ඊ මොන හරි කාලා ඇතුළේ ඉල්ල සෙට් එකම එනවා. හරි බොයිස් මැග් එකනුත් කෑවා. අපි දැන් ඇවිදාගෙන යනවා. ඔයාලට වටපිටාව පෙන්නන්නද? ඉන්න වටපිටාව පෙන්නන්න.
කට්ටටම මේ කිසිම එකක් ඇතුළේ මේ වීඩියෝ කරන්න බෑ වීඩියෝ කරන්න එපා කියලා තියෙනවා ඉතින් ඒකට වීඩියෝ කරන්න බෑනේ අවු පට්ට කරයි පේරානේ තාඩිය දාලා සැපටම තාඩිය දාලා තියෙන්නේ යම් බලන්න ගොඩක් තියෙනවා බලන්න ඒ සද්‍යයක්වත් ගන්න තියෙන අයියෙන් කතා කරන්නත් බෑ මෙතන එවන පල්ලෙහාට යන්න තියෙන්නේ අපි යමුකෝ බලන්න කොහොමද මේ ඉන්න තැන කීන් එළියට වහින දොර වගේ වෙලා මේ ඉස්සරහා view එක උනහම දොරෙන් බහින සුපිරිනේ දැන්නම් හැති හොඳටම වතුරත් තිබහයි වතුර ගෙනාවේ නෑ සාමාන්‍ය ඉතින් මේ අපි නම් අරයි යන්නේ අනිත් අය කොහොමද දන්නේ අපි අරයි යන්නේ හැමදැනම වතුර ගන්න බීම ගන්න ඕන දෙයකට ළඟපාත කොම්බිනියක් හරි ගිදොම් බයිකයක් හරි දිනනවනේ මොකුත් නෑ මේක ඇතුලේ මොකුත් නෑ කෙච්චර ඔලුවට ආවේ නෑ පුරුද්දට මේ මොකුත් ගත්තේ නෑ ඉන්න බැරි තරම් වතුර තිබහයි දැන් වතුර තිබහයි කියන්නේ ඉන්නම බෑ දැන් නම් මං හිතන්නේ මේ අපි ඉතර වේගෙන එළියට ඇවිල්ලා තියෙන්නේ මම හිතන විදිහට මේ දැන් ඒ හරි වට පිටාවේ තියෙන මුකුත් පේන්නේ නැහැ මේ කොහොමද ඉවර වේගෙන වගේ ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ මේ ඔව් පාකින් නෙවුත් තියෙනවනේ මං හිතන්නේ ඉවරයි ආබරු තියෙනවා බීමයක් ගම් හින්ද බෑ ටත් තිබුණා එක්කනේ බැන්නට තිබිලානේ උන් වයින්න හොඳ නෑනේ එකක් තියෙනවා අම්බෝ ඉන්න බැරු හිටි ගමු වැඩ නැද්ද ඉත බලන්න බඩු කියනවා වතුරයක් ගමු මාර වැඩි අපේ එකෙක් නෑ කියන්නේ අතරමං වෙලා නෙමේ අපිට ඌව හොයාගන්න ඌ අතරමං වෙලා නෑ අපිට ඌව හොයාගන්න බැරුව ඉන්නේ ඌ වීඩියෝ ගන්නන් කියලා වීඩියෝ ෆොටෝස් ගන්නන් කියලා ඌ අපිට චුට්ටක් පහු වුණා අපි එළියට එනකම් දැන් පැය භාගයක් විනාඩි 20ක් විතර බැලුවා ඩයල් එක නෑ අපි දැන් මේ එළියට යන්නත් ඇවිල්ලා ආයෙ උඩහට යනවා ඌව හොයන්න අපේ ඒ කොල්ලත් එක්ක පහක් ආවා දැන් අපි දෙන්නෙක් මේ පැත්තට යනවා අනිත් දෙන්න අර පැත්තෙන් යනවා අනිත් පැත්තෙන් යනවා පටන් ගැම්මට වෙන කරන්න දෙයක් නැහැ අපි කියන්නේ එක පැත්තකින් පටන් අරන් ඉවර වෙන කොනෙකට ආවනේ දැන් ඒ කොනේ ඉඳන් ආයෙ පටන් ගත්ත කිරෝලටම යනවා ඌව හොයාගන්න ඒ කිරෝලට යන්න කලින් හම්බුනොත් හොඳයි ඌව කොහෙන් හරි මගේ අරුණොත් අපි ආයෙ එහා පැත්තේ කිරෝලටම යන්න වෙනවා මොනා කරන්නද කට්ටිය එක්ක ආවම එකට ඉන්නතු චුට්ටක් හරි මිස් වුණොත් වගේ කට්ටක් කන්න එනවා ඉතින් කුමක් කරන්නද ජන් එකම අවුල තියෙන්නේ අනේක නෙමේ මේ රස්නේ තමයි යන්න නම් පුළුවන් ඕන තරම් දුර හෙවන තියෙනවනම් ප්‍රශ්නේ වැඩිනේ ඒවල පොඩ්ඩක් අමාරුයි හම්බෝ ඉතින් අපි ඔහොමම යම් බලන්න යම් හම්බුනොත් ආයෙ සෙට් වෙමු
නැත්නම් ඉවර වෙන තැනටම ගිහිල්ලා ආයෙ සෙට් වෙන කරන්න දෙයක් නැහැ. යම් ඔහොමම යන්න තියෙන්නේ ආයේ. අපි එහා පැත්තට හරියට ඇත්තවරුව සෙට් වෙච්චාම හරි සෙට් වෙමු අය. දැන් නම් අන්තිම කෙරෝල්ටත් ආවා. මොකද තාම හම්බුන්නේ නැහැ. අපි යනවා ඉවරෙකුත් නැහැ. බලමු. තාම යනවා. අන්තිම කෙරෝල්ට ඔන්න වෙන්න ඉන්නේ. බලමු ඉන්නවද නැද්ද කියලා. මෙතනත් නැත්තම් වෙන කරන්න දෙයක් නැහැ අපිට. යන්න තමයි තියෙන්නේ. මේ පේරාණී දාඩිය ඉන්න බෑ. දාඩිය දැම්මා නම් ටික්කෙන්ට දාඩිය දැම්පා. අපටම දාඩිය දාලා තියන්නේ. යා බලමු. මෙතනක් ගිහිල්ලා හිතාගන්න බෑ. මේ අවසානටම ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පෙන්නන්නම් මේක මුල්නේ ඔයගොල්ලෝ දැක්කේ වීඩියෝ එකේ. අපි අවසානට එනකම් ඇවිල්ලා තියෙන්නේ. අනේ මන්දා බෑග් එක තාම නෑ. උච්චර ආව දැන් අපේ අනිත් දෙන්නත් අනිත් පැත්තෙන් ආව බලමු. සෙට් එකේ එක්කෙනෙක් කැඩුනොත් කනෙක්ෂන් නැතුව මොකක් හරි උගේ එක ෆෝන් එකක් අපි ගාව. මං හිතන්නේ WhatsApp තියෙන්නේ ඒකට. අපි කෝල් ගත්ත එකේ data off. ටයිල් එකේ data තුන් කරලා නැතුව තිබිලා දානවා. යනවා ඉතින් බලන්න. යා අම්බෝ ඉන්නවා ඩයල් එක. අපේ අනිත් දෙන්නට හම්බෙලා උන් දෙන්න අපිට කලින් ඇවිල්ලා. අන්න අතන ඉඳගෙන ඉන්නවා. අර පේනවත් තුන් දෙනෙක් ඉන්නවා. අන්න අර අතන ඉඳගෙන ඉන්නවා. අර පේන්න දිනේ හම්බුණා. එහා පැත්තේ කෙරෝල්ඩම ගිහිල්ලා අපි ආයේ මෙහා පැත්තටම ආවේ මේ. හම්බෝ හති මේ ඉන්නේ. ඕන් ඉන්නවා. යා හොඳට මහතේ. ආයේ ගියා අර පස්සට හොයන්නේ. හරි ගයිස්. අපි ගෙදර යන්න යන්නේ දැන්. කෝච්චිය යනකම් ඉන්නවා. තව විනාඩි 5ක් තව විනාඩි 5ක් විතර තියෙනවා. කෝච්චිය ආවම ඉන්න විව් එක වෙන්නන්නද? ඕකේ තමයි ඉන්නේ. උඩ ඉන්නේ මොන රේල් එකේ යන්නේ කෝච්චිය. ආවම ගියා බැස්සා. බොයිස් ට්‍රේන් එකෙන් බැහැලා ආවා. ඉන්න බෑ බඩගිනි. ඒකින්ද කණ්ඩාවා. ඉන්න බෑ කියන්නේ උදේ අර ගිහින් වෙලා මේ මැග් එකෙන් කාපු බනිස් එක විතරනේ. ආයෙ ඊට පස්සේ වතුර ටිකක් බිව්වා. ඉච්චරනේ ආයෙ මොකක් කාලා නැහැ. ඒකින්ද බඩගිනි. ඉන්න බෑ. ඒකින්ද ඉතින් කණ්ඩ කියලා ආවා. පෙන්නන්නද ඔයාලට? ගාන 10යි වෙලා තියෙන්නේ මේ තුනටම. මේකයි මේකටයි 10යි වෙලා තියෙන්නේ. එහෙනම් බොයිස් කෑමක මෙහෙමම කාලා ගෙදර යනවා. ආයෙ වෙන කොහෙවත් යන්නේ නැහැ. එහෙනම් කට්ටියටම ජය වේවා. කට්ටියම ෂෙයා පාරක් දාලා සබ් පාරක් දාලා පොඩි හෙල්ප් එකක් දෙන්න එහෙනම් කට්ටියටම ජය වේවා.